තම නිවසේ මුළුතන්ගේ තුළදීම අවුරුදු 3මාරක් වයස ඇති සිය දරුවාගේ කෙල කපා ඝාතනය කර තමන්ද කෙල වැළලාගෙන දිවි හානි කරගත් මවක් පිළිබඳ වාර්තා වුණේ අම්බලන්ගොඩ බටපොළ කහටපිටිය ප්‍රදේශයෙන්. වයස අවුරුදු 25ක් වන එම මව සිය නිවසේ තම මව්පියන් හා දරුවා සමග ජීවත්ව ඇති අතර ඇගේ සැමියා මීට වසරකට පමණ ඉහත ඇය සහ දරුවා අතහැර නිවසෙන් පිටව ගොස් තිබෙනවා. කෙසේ වෙතත් මෙම ඝාතනය සහ සියදිවි හානි කර ගැනීම ඒ පිළිබඳ තිබූ සිත්තවල මත සිදු කළාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි බටපොළ පොලිසිය පැවසුවේ. කොපමණ දුක් වේදනා තිබුණද මවකට තම දරුවාට මෙලෙස කළ හැකිද? ඉතින් ඒ සම්බන්ධව මුහුණු පොතට දමා තිබූ පෝස්ට් එකකට මෙවැනි ආකාරයේ කමෙන්ට් රාශියක් විවිධ පුද්ගලයන් දමා තිබුණා දැක ගන්න ලැබුණා. මේ ඒවායින් කිහිපයක්. මෙතන මීට වැඩි දෙයක් ඇති. අම්මා කෙනෙකුට දරුවා මරන්න බෑ. සමහර විට දරුවා කියයි කියලා කරපු එක දරුවා මරන්න ඇති. මේක නම් අභිරහසක්. බග කියව යුතු අයගේ දෙනෙත් ඇරේවා. කවුද දැක්කේ අම්මා එක කරා කියලා? සමහර විට දෙන්නාම වෙන කෙනෙක් මරලා අම්මා පිටින් දාන්න එහෙම කරා වෙන්නත් පුළුවන්. හරියටම මරණ පරීක්ෂණය කරා නම් හරි. අනේ මටත් හිතෙන්නේ දෙන්නාම මරලා කියලා. අම්මා දරුවා මරන්නේ නැතුව ඇති. කොහොමද දෙවියනේ එහෙම කරන්නේ? මගේ හිත විශ්වාස නැහැ අම්මා මේ දරු පැටියාගේ බෙල්ල කැපුවා කියලා නම්. දරුවෙක් හීරලා ලේ ටිකක් ආවත් මට නම් බලන් ඉන්න බෑ. එහෙව අම්මලා කොහොමද බෙල්ල කපන්නේ Tamanගේ දරුවගේ? හොඳට හොයලා බලන්න මේක කවුරු හරි කරපු වැඩක්ද කියලා. පරීක්ෂණ කරනකොට හෙලි වෙයි සේනම. මේ පිළිබඳව ඔබගේ අදහස් පාතින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා.